සුබ සිහින සුබ බලාපොරොත්තු එක්ක අපේ අලුත් අවුරුද්දකට සිංහල හින්දු අලුත් අවුරුද්දට අපේ වටපිටාව ලකලා ඇස්තින වෙලාවක තව දින කීපයයි සති කීපයයි තියෙන්නේ. ඉතින් ඒ පරිසරයත් එක්ක ඉතින් ඔන්න මේ අපි අදත් ආවා සුපුරුදු විදිහටම කොළයාලෙත් අරගෙන. ඉතින් මම නිර්මාල් අපේ සුපුරුදු හිතවතා ඉන්නවා ශාස්ත්‍රීක. අයිබෝනේ. මොකදනේ? මොකද ඉතින් වගේ පොඩි අවුරුදු සිරියක් එකතු වෙලා තියෙනවා නේද? මේ පාර අලුත් අවුරුද්ද. අපි හැමදාම කියන සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා. ඇයි දන්නවද මට හිතට එකගම මේ පාර සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා කටහැරලා කියන්න පුළුවන් අපිට. මොකද මේ දවස්වල අපි සිනමා කර්මාන්තේ කියනවා මම අපි ආදරය කරන මේ සිනමා කර්මාන්තේ සෑහෙන ලොකු පෙරලියක් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ යන විදිහට ගියොත් අවුරුද්ද විතරක් නෙමෙයි සුබ වෙයි අපිට මේ ඉස්සරහ ටික ෆිල්ම් හෝල්ස් ඔක්කොම අතුරු සිදුරු නැතුව පිරලා ගිහිලා තියෙන්නේ. චිත්‍රපට කීපයක් නිසාම බොහොම ඉතින් ඒකෙන් මෑතකම රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන තමයි අපි අද කතා කරන්න හිතුවේ. මේ ෆිල්ම් එක හරි කරදරයක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ෆිල්ම් හෝල් වල මිනිස්සුන්ටත් මම දැක රෑ 11 විදිහට දර්ශන වාර දාලා තියෙනවා. මම හිතන්නේ ඒ ෆිල්ම් හෝල්ස් වල කට්ටිය කිව්වා මේකෙන් සෑහෙන කාලයකට පස්සේ තමයි රෑ 11:30 දර්ශන වැටෙන්නේ කියලා. 11:30 ඉඳන් පාන්දර 1 විතර වෙනකන් ෆිල්ම් එකක් බලන්න මිනිස්සු ඉනවයි කියන එක. ඒක මාර මට නම් මාර ත්‍රිල් එකක්. එහෙම එකක් අහන්න ලැබෙනවා කියන එක. ඒක නිසා තමයි අපි අද තීරණය කරේ ඉලංගෝ රාම්ගේ නෙළුම් කුරුණ එහෙම නැත්නම් ටින්ඩිගෝ ගැන කතා කරන්න ඕනේ කියලා. ආරටිකම තමයි නිර්මාණවලදී දැන්. ඔයා කලින් කිව්වා වගේ අර සිනමාවේ පොඩි වසන්තයක් දෝ කියලා හිතෙන පරිසරයක් අපිට පේනවා දැනෙනවා ඇහෙනවා සුවඳ දැනෙනවා වගේ ගතියක් තියෙනවා. මම දැන් මේ වසන්තය ආරම්භෙන්නේ රාණි එකෙන් තමයි. රාණි චිත්‍රපටයේ පෙන්වන්න කලින් මේ මෑත ඉතිහාසයේ චිත්‍රපටය පෙන්වෙන්නේ නැහැ. නේද? මේ යෝගනිවාරි චිත්‍රපටය පෙන්වනවා. නමුත් රාණි හරහා ඒ පොඩි අර ජයග්‍රාහී පියවරක් වගේ එකක්. මොකද්ද මන්දා ප්‍රබෝධයක්. ඒක සිනමා රසිකයන්ට හෝ සිනමාකරුවන්ට විතරක් නෙවෙයි මම හිතන්නේ මුළු රටටම දැනෙච්ච කිසි දෙයක් තිබුණා. ඒකත් එක්කම පොලිමේ ඊළඟට මම තව චිත්‍රපට දෙකක් විතරක් එක්ක ලයින් අප් වුණා නෙළුම් කුරුණ. ඉතින් නෙළුම් කුරුණ ගැන මම හිතන්නේ ඒක අපි දෙන්නත් කතා කරපු වෙලාවේ කිව්වා මේ රාණි චිත්‍රපටයකට ඔය වැඩේම වුණා. මොකද මේ කතාබහ ඇති වුණා. සමාජ මාධ්‍යවල පුවත්පත්වල එදිනෙදා කඩපොලේ මාපෙතේ හම්බුනහම කනකොට බොනකොට ඒ වගේ පොඩි කතාබහ ඇතිවීමක් අපි දැක්ක රාණි චිත්‍රපටයේ. මම හිතන්නේ ඒක ඒ විදිහටම නෙළුම් කුරුණටත් ආවා. නෙළුම් කුරුණ චිත්‍රපටය ගැන කතා කරන්න කලින් අනිවාර්යෙන් නෙළුම් කුරුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගැන පැහැදිලිව කතා කරන්න ඕනේ අපි අනිවාර්යෙන්. ඉලංගොරාම් කියලා කියන්නේ ගොඩක් අය දන්නේ නැති වුණාට ඉලංගොරාම් ගොඩක් අය දන්නේ නැහැ. නමුත් ඔහු කරපු නිර්මාණ ටික ඉලංගොරාම් කියන්නේ ලංකාවේ වෙළඳ ශේෂ්ත්‍රයේ සෑහෙන කාලයක් තිස්සේ ඉලංගෝ වැඩ කරනවා. ලොකු බ්‍රෑන්ඩ්ස් ගණනාවක් එක්ක වැඩ කරපු කෙනෙක්. එයා කරපු මේ ක්‍රියේෂන්ස් කමර්ෂල්ස් ඔක්කොම ගොඩක් ඒවා මිනිසුන්ගේ ඇහැට හුරු වෙච්ච මිනිස්සු වැළඳගත්ත නිර්මාණ ඔක්කොම. ඉතින් ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා තමයි ඉලංගොරාම් එන්නේ. සහ අපිට අනිත් වැදගත්ම දේ තමයි ඉලංගොරාම් මේ ක්‍රියේට් කරන්නේ ලංකාව ඇතුලේ අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ සිනමා ශාස්ත්‍රයට මිනිස්සු මේ කියන්නේ ලෝකයක් විදිහට සහ ලංකාවේම මිනිස්සු කියපු දෙයක් තමයි කියන්නේ හොඳ වැඩක් කරොත් එහෙම පොඩි හරි මේ ක්වොලිටි එකක් තියෙන වැඩක් කරොත් එහෙම වෙන මේ කොපියක්. ඔව්. කොපියක් කරලා දැන් මේක මොකද මේක ඉන්දියන් කොපි තමයි ගොඩක් අපිට කරයි කියලා ආවේ. අතනින් ආපු කොපිය මේ හින්දි ෆිල්ම් එකේ කොපි එක මේ ටැමිල් ෆිල්ම් එකේ කොපි එක කියලා තමයි අපිට මේ වුනේ. නමුත් ඒක මම හිතන්නේ ඒක වෙන්නත් ඇත්තේ අර ඒ කියන්නේ අපේ වගේ සිනමා කර්මාන්තයේ අපි සිනමා කර්මාන්තයේ මෙතන තියෙනවා නම් ඒකට සංසන්දනය කරන්න බෑ. කොයි වෙලේකවත් ඉන්දියාවේ තියෙන සිනමා කර්මාන්තය දැවැන්ත දෙයක් ඒක. මම හිතන්නේ ඒකේ පවර් එක නිසා වෙන්නත් ඇති. එහෙම වෙන්නේ නැත්තේ මේ කොපි එකක් කියලා කියන්නේ. හැබැයි ඉතින් දැන් මේ ඉලංගොරාම්ගේ වැඩෙන් පස්සේ අපිට තියෙනවා ට්විස්ට් වෙලා තියෙනවා වැඩි කර. එතකොට මේ මම හිතන්නේ ඒකම සෑහෙන සාධනීය තැනක් කියලා. ඇත්තටම ඉලංගෝ කරේ දැන්
මල්ලි ඉස්සෙල්ලා කිව්වා වගේ ඉලංගෝ මේ දැන්වීම් ශේෂ්ත්‍රයට සහ ඔය නව්‍ය පොඩි නිර්මාණශීලී ප්‍රවර්ධන කන්ටෙන්ට්ස් හදපු නිර්මාණකරුවෙක්නේ. ඒතර ඒවත් එක්ක එයා කාලයක් මේ රූප සිදුවීම් වර්ණ ආලෝකය අඳුර සහ මිනිස්සු මිනිස් හැඟීම් එක්ක මේ ගනුදෙනු ඉලංගොට අරුමැසි වුණේ නෑ. ඒ කියන්නේ මේ අලුත්ම දෙයක් වුණේ නෑ. එයා ඒක කාලයක් තිස්සේ එයා කරගෙන ආවා. ඊට පස්සේ ඒ අධ්‍යයනය, ඒ අවබෝධය, ඒ අවධානය, ඒ දේවල් එක්ක එයා හදාගත්ත දේ එයාට තියෙන්න ඇතින මොකක් හරි පැෂන් එකක් හරි එයා ඇඩ්මයර් කරන්න ඇතින චිත්‍රපටයක් දක්වා එයාගේ මේ සිනමා මේ රූප සහ සිදුවීම් වල තියෙන පර්යේෂණය ගෙන යනවා කියලා. ඒතර ඒකෙදී දැන් ගොඩාක් දෙනෙක් කරන්නේ නිර්මාල් මල්ලි දැන් ගොඩක් දැන් චිත්‍රපට කරන චිත්‍රපට හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු අපිට හම්බ වෙලා තියෙනවා. මේ ඒගොල්ලෝ කියන්නේ මම මුලින්ම චිත්‍රපටයක් හදනවා. හදලා මං ඊට පස්සේ මෙන්න මේ ටික කරනවා. එහෙම එකක් නේ අපිට ගොඩාක් අහන්න ලැබෙන්නේ. අපේ හිතවතුන්ගෙන් හෝ සිනමා කරුවන්ගෙන් හෝ සිනමා කරුවෙක්ව ගෙනල්ලා මේ පුටුවේ ඉඳවලා කතා කරත් ඒගොල්ලෝ කියන්නේත් ඔය කතාව තමයි. නමුත් මං හිතන්නේ ඉලංගොරාම් කරේ ඊට වඩා වෙනස් වැඩක්. ඉලංගොරාම් මේ චිත්‍රපටය සැලසුම් කරන කාලයට සමගාමීව ඉලංගොරාම් මේකට අවශ්‍ය කරන අනෙකුත් වටපිටාව සකස් කරගත්තා. එයා ජාත්‍යන්තර වශයෙන් එයාට තිබිච්ච සම්බන්ධතා එයා තිබිච්චේවත් පාවිච්චි කරලා තව අලුත් ඒවත් මං හිතන්නේ හදාගෙන නිෂ්පාදන සමාගම් එක්ක එකතු වෙලා එයාගේ තියෙන හැකියාවන් දක්ෂතාව එයාට ඒක ලොකු මං හිතන්නේ පිටුවහලක් වුණා. එයා කරපු වැඩ ටික එයාට එයාව ඩිමාන්ඩ් කරගන්න. එයා කවුද කියලා එළියට කියන්න. ලෝකෙට එයා ගැන එළියට ස්පෙල් කරගන්න එයාට ඒක ලොකු අවස්ථාවක් වුණා. ඒකෙන් එයා හදාගත්තා මේ සිනමා නිර්මාණය කරනවත් එක්කම ඊළඟ සැලැස්ම ඊළඟ ස්ටෙප්ස් ටික එයා හදාගත්තා. ඒක තමයි නිර්මාල් මල්ලි මම හිතන්නේ මේ වෙමින් තියෙන දැන් නිලුම් කොල්ලන් චිත්‍රපටයේ නිර්මාණයත් වීමත් එක්කම ඒක සමගාමී නිෂ්පාදනයක් විදිහට ඉන්දියාවේ මම හිතන්නේ නිෂ්පාදනය වෙනවා. ඊට අමතරව මම හිතන්නේ තව යුරෝපීය රටවල් කීප එකත් ඒ විදිහට නිර්මාණය වෙනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ දක්ෂ සැලසුමක් තිබිච්ච මම හිතන්නේ එයාගේ වයිෆුත් එයාට ඒකට හරිම සපෝටිව්. හිරන්යා මොකද අපි දැකලා තියෙනවා සමහර වැඩවලදී කියන්නේ මේ ටීවී කමර්ෂල්ස් වගේ දේවල් ෂූට් කරද්දී හිරන්යාගෙන් කොහොමද ඊළඟට ලැබෙන සපෝට් එක කියලා ඒක අපි දැකලා තියෙන නිසා අපි ඒක දන්නේ. ඒ සපෝට් එක මම හිතන්නේ ඊළඟට නිදහසේ මම හිතන්නේ ඊළඟෝ පහුගිය පීරියඩ් එකම බැලුවම කොටින්ම ඊළඟෝ ඇඳන් ඉන්න ඇඳුමෙන් පවා පේන්න ගත්තා. මිනිහා ටික මිනිහා මහා නිදහස් නිර්මාණකාරයෙක් බවට පත් වෙනවා කියලා. මම හිතන්නේ ඒකට මම හිතන්නේ පරිසරය හදලා දුන්නා හිරන්නේ. අපි යාට තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද ඉලංගු රාම් වගේ නිර්මාපකයෙක් බිහිවීමේ පිටුපස ඒ වගේ සෙවණැල්ලක් තියෙන එක ගැන අපිට සතුටුයි. ඔය ඒක නිෂ්පාදනයේ පැත්තෙන් විතර නෙමෙයි තමන්ගේ නිවසේ කළමනාකරණය පැත්තෙන් වුණා ඒක ලොකු සපෝට් එකක් එන්නේ නැති කියන්නේ. ඇත්තටම ඒක ධර්ම විතරක් නෙමෙයි ඒක අනිවාර්යයෙන්. අනික නිර්මාණකරුවෙකුට මානසික නිදහස සලසලා හදලා ඒකට සපෝටිව් වෙලා ඒකට පුෂ් එකක් දෙනවා කියන්නේ ඒක මම හිතන්නේ නිර්මාණකාරයෙකුට ලැබෙන නිවන තමයි ඒක. තමයි ඒක නේද? අනිවාර්යයෙන්. තුන්කොල්ල ගැන කතා කරනකොට මේ ඊළඟ වැදගත්ම එක තමයි මේ නෙළුම් කුළුණ කියලා කියන්නේ. නැත්නම් ටෙන්ටිගෝ කියන මේ ෆිල්ම් එක ඒක බ්ලැක් කොමඩි කියන ශාන්රයට අයිති එකක් නේ මේ ෆිල්ම් එක. ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ කනට එච්චර හුරු වචනයක් නෙමෙයි මේක. හුරු වචනයක් නෙමෙයි කියන්නේ ලංකාවේ චිත්‍රපටයක් ඒ වගේ ඩාර්ක් කොමඩි එකක් විදිහට බ්ලැක් කොමඩි එකක් විදිහට මිනිස්සු දැකලා තියෙන සම්භාවිතයි ඉතාම අඩුයි. නැතිම තරම්ද මන් දන්නේ නැහැ. පිටරට ඒ නිර්මාණ ආශයක් ප්‍රේක්ෂකයන්ට තියෙනවා. නමුත් ඒක බ්ලැක් කොමඩි එකක්ද කියන ඒ ශාන්රය ගැන ලොකු අවබෝධයක් නැහැ නේ. ඒක නිකන් පොඩි අදහසක්. අපෝම කියන්නේ නැහැ. බ්ලැක් කොමඩි එකක් එහෙම නැත්නම් ඩාර්ක් කොමඩි ෆිල්ම් එකක් චිත්‍රපටයක් කියලා කියන්නේ ඇත්තටම අපිට hina වෙන්න බැරි අවස්ථාවක අපිට hina වෙන්න බැරි කියලා සමාජ සම්මතයේ තියෙන කාරණයකට අපිට hina යනවා නම් එහෙම නැත්නම් hina ගස්සවන්න එහෙම නැත්නම් hina වෙන්න අවශ්‍ය කරන ඒ පරිසරය යම් කිසි නිර්මාණයකින් හදනවා නම් මම හිතන්නේ අන්න ඕක තමයි අපිට දල වශයෙන් මේ බ්ලැක් කොමඩි ඩාර්ක් කොමඩි කියන එක මොකක්ද කියන එක ගැන අපිට නිකන් දල වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ. අනික ටැබූ එකක් එහෙම නැත්නම් අසම්මත කාරණයක් පිළිබඳව මතු කරලා එහෙම නැත්නම් අපිටම මරණයක් එහෙම නැත්නම් යුද්ධයක්
මොකක් හරි ඛේදවාචකයක්. එහෙම නැත්නම් මිනිස්සෙකුගේ තියෙන යම්කිසි රෝගී තත්ත්වයක්. එහෙම නැත්නම් වසංගත තත්ත්වයක්. එහෙම නැත්නම් ලෝකයේ හෝ දේශපාලනයේ හෝ සමාජයේ හෝ ඇතිවෙන යම්කිසි ව්‍යසනකාරී තත්ත්වයක්, යුද්ධයක් මම කලින් කිව්වා වගේ. ඒ වගේ තත්ත්වයන් පාදක කරගෙන ඒ වගේ සමාජයේ සිද්ධ වෙන යම්කිසි සිදුවීමක් හෝ සිදුවීම් පෙළක් හෝ පුද්ගලයෙක් හෝ ඒ වගේ දෙයක් පාදක කරගෙන ඒක තුලින් මේ හාස්‍ය කියන ලයින් එක, හාස්‍ය කියන හුය ඉතාම සූක්ෂමව චරිත සහ සිදුවීම් අතරේ ගෙන යනවා නම් අන්න ඒක තමයි ගොඩක් දුරට මේ ඩාර්ක් කොමඩි එහෙම නැත්නම් බ්ලැක් කොමඩි ශානරය කියලා ඇත්තටම අපිට හඳුන්වලා දෙන්න තියෙනවා. ඒ වගේ ලෝකේ බිහි වෙලා තියෙනවා නිර්මාණ ගණනාවක්. ඒවා මම හිතන්නේ නාමිකව අපි මේ වෙලාවේ කියන්න ගියොත් මම හිතන්නේ අපේ සාකච්ඡාව වෙන වෙන පැතිවලට යනවා. ඒකට අවශ්‍ය නම් මම හිතන්නේ අහන දකින්න බලන අයටත් අවශ්‍ය නම් අපිට ඒ ගැන වෙනම කතා කරන්න පුළුවන්. දැන් නෙළුම් කුරුණ වගේ චිත්‍රපටයක් අරගත්තාම ඇත්තටම අපිට උනත් හිතෙන දේ තමයි මේ වගේ කාරණයකට අපිට hina වෙන්න පුළුවන්ද වගේ තැනක ඉඳන් තමයි මම හිතන්නේ මේ නිර්මාණය එළියට එන්නේ. නෙළුම් කුරුල්ලෙත් ඇත්තටම ප්ලොට් එක වෙන්නේ මේ මලගයක්. ඇත්තටම මරණයක් සම්බන්ධ සිදුවීමක් නේ මූලික කතා තේමාව බාටපත් වෙන්නේ. නමුත් ඒ මරණය වටේට තියෙන ඒගොල්ලන්ට මතුවෙන ගැටලු ටික පවුලක් විදිහට දැන් අපි නෙළුම් කුරුණ දිහා බලලා ඒ ෆිල්ම් එකේ තියෙන හාස්‍යයට අපි ඒකට hina වෙනවා. අපි ඒ සිදුවීම් දිහා බලාගෙන අපි සෑහෙන hina වෙනවා. නමුත් අපි අනිත් පැත්තට කල්පනා කරොත් එමේ ඇත්තටම ওই සිදුවීම අපිට උනා නම් කලින් කතා කරගත්තාම තමන්ගේ කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ වගේ සිදුවීමකට hina වෙන්න. මාර්කේත වචකයක්. එතකොට ඒ වගේ තැනකදී අපි කොහොමද ඒකට රියැක්ට් කරන්නේ කියන එක තමයි සරලව මේක දරාගන්නේ කොහොමද? ඔයා කරගන්නේ කොහොමද? මන්ටම දෙයක් වුණාට පස්සේ දැන් ඒක අපි ඇත්තටම මේ චිත්‍රපටය ඇතුලේ දකින්නවනේ මාළි දැන්. ප්‍රියන්ත සිරි කුමාර කියන්නේ පවුලේ ලොකු පුතා තමන්ගේ තාත්තට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියන එක දැන් මේක කියන්න වෙනවනේ කාට හරි වෛද්‍යවරයාට කියන්න වෙනවා, කට්ටඩියට කියන්න වෙනවා, මල්ශාලාවට කියන්න වෙන මොනවා හරි එහෙම තියෙනවනේ. ඒ තත්ත්වයන් වලට මූණ දීපු හැටි ඒ තුලම තියෙනවනේ මල්ලි මේක කොච්චර අපහසුතාවයට පත් වෙනද. ඒකට අපි hina වෙනවා තමයි. මේ මිනිස්සයා පත් වෙන අපහසු. ඒක එක පැත්තකින් බැලුවම ලංකාවේ සමාජය ගත්තහමත් මල්ලි එහෙමනේ. කෙනෙක් අපහසුතාවයට පත් වුණාට පස්සේ ඒකට hina වෙන්න බලන් ඉන්න. ඒකනේ ඇත්තටම හාස්‍යෝත්පාදක චිත්‍රපටවල අර මල්ලිම ඉස්සෙල්ලා කිව්වා වගේ කෙසෙල් එල්ලක් පෑගිලා වැටුනහමත් hina වෙනවා. මිනිස්සෙක් අපහසුතාවයට පත් වුණාමත් hina වෙනවා. බුලත් කියලා පාරක් මිනිස්සෙක් ගඟේ වැදුනහමත් hina වෙනවා. බල්ලෙක් පැන්නාමත් ඒ කියන්නේ කෙනෙක් අපහසුතාවයට පත් වෙන හැම අවස්ථාවකදීම ඇත්තටම මිනිස්සයා ඒක හුරු කරලා තියෙන්නේ. ඒක තමයි හුරු කරලා තියෙන්නේ. ඒකේම වෙන කෝණයක් තමයි මේ ඇත්තටම මේ චිත්‍රපටය තුල සිද්ධ වෙලා තියෙන කාරණේ ඒ පවුලේ මිනිස්සුන්ට බලපාලා තියෙන ආකාරය එළියට පෙන්නුවාම මේක මිනිස්සුන්ට hina යනවා. නමුත් අරක තමයි ප්‍රශ්නේ. මේ hina වෙන්නේ තමන් මේ පුද්ගලයාට වෙලා තියෙන දෙයකද තමන් hina වෙන්නේ? එහෙම නැත්නම් ඇත්තටම මේ මම hina වෙන්නේ මටද කියන ප්‍රශ්නය ඇත්තටම එතනදී නැගෙනවා. ඉන්සිඩන්ට් එක ගත්තොත් ඒ ඉන්සිඩන්ට් එක කියන්නේ මලගයක් නේ. ඒ කියන්නේ දැන් කොහොමත් ගමක මලගයක් කියලා කියන්නේ ඒ කියන්නේ අර ඒකේ තියෙන අර මේ නිකන් අවුල් කැලල ගත්ත කියන්නේ දුක පශ්චාත්තාපය ශෝකය ඔක්කොම ටික පොඩ්ඩක් අපි අත්දැකීම් දීපට පස්සේ ගමක් ඇතුලේ මලගයක් කියන්නේ පොඩි වෙන සංස්කෘතියක් නේ. ඉවෙන්ට් එකක් නේ පොඩි. ඒක කට්ටියකට දුකක් එකක් වෙන්න පුළුවන්. නමුත් තව කට්ටිය පොඩි ආතල් එකක්. ඒ කියන්නේ ආපසු මතක් කරලා බලනකොට ඒක අපිටත් ඕකම වෙලා තියෙනවනේ මල්ලි. අපි අනන්තව අපේ වැඩිහිටියන්ගෙන් බැනුම් අහලා තියෙනවනේ මලගෙවල් hina වෙන්න එපා කියලා. ඔව්. ඒක වෙලා තියෙනවා. ඉතින් ඒක හැමෝටම වගේ ඔය සිද්ධ වෙලා තියෙනවා. අනිත් එක විශේෂයෙන් අර දැන් අපි සාමාන්‍ය මලගෙන් තව ටිකක් ඔය රදල පවුලක මලගයක් කියලා කියන්නේ වලව් එක මලගයක් තියෙනවා කියලා කියන්නේ ඒක වෙන තැනක්. ඒ කියන්නේ ඒක වටේට හැදෙන වෙන කල්චර් එකක් තියෙනවා. ඒ රදල පවුලේ අනිත් මිනිස්සුන්ට පෙන්වන්න තමන්ගේ රදල පන්තිය තයි තත්ත්වය ආරක්ෂා කරගන්නත් ඕනේ. සමාජයේ රටේ විවිධ කුලක විවිධ කෝණ වලින් එන විවිධ සමාජ කොටස් විවිධ කුලක විවිධ කණ්ඩායම් නියෝජනය කරන ඒගොල්ලන්ගේ නියෝජිතයෝ ඒ කුලකවල නියෝජිතයෝ චිත්‍රපටයේ චරිත බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ නියෝජනය කරනවා මේ කුලක. ඒගොල්ලෝ ඒ කුලකේ නියෝජනය කරමින් මේ හැසිරීම ඒවා ප්‍රතිචාර දැක්වීම තමයි කරමින් ඉන්නේ දැන්.
සුසලක්නාත් කියන පොඩි පුතාගේ චරිතය ඇත්තටම ගත්තාම එයා තමයි රෝලින් කැරක්ටර් එක. එයා තමයි මුළු චිත්‍රපටය පුරාම සහ ඒ සමාජ තලය පුරාම විසිරලා ගිය කැරක්ටර් එක තමයි පොඩි පුතා. ලොකු පුතාගේ තියෙන එක සීමාවක පොඩි නැරෝ ලයින් එක පොඩි පටු නමුත් ඒක ඉහළ හෝ පහළ යම් තැනක තිබිච්ච තත්ත්වයක්. එතකොට ඒගොල්ලන්ගේ බිරින්දෑවරු ඒගොල්ලොත් නියෝජනය කරනවා අද සමාජයේ අපිට දකින්නට ලැබෙන අය. එතකොට අම්මා එයාත් නියෝජන චාන්දනී අක්කා වගේ චරිතයක් ගත්තාම අහල පහල ජීවත් වෙන එහෙම කියන දිල්හානි අක්කා කියන්නේ තවත් චරිතයක්. එතරම් දිල්හානි අක්කගේ රෝල් එක ගැන කතා කරාම ඒ කියන්නේ චිත්‍රපටයේ විදිහට සහ එහෙම ගත්තත් එහෙම නැත්නම් සමාජයේ අද කාලේ ওই වගේ චරිත සැබෑවටම ඉන්නවනේ. ඒ වගේ චරිතවලිනුත් මේ සමාජයට වෙන මෙහෙයක් තියෙනවා. ඒ වගේ දේවල් කතා කරන්න ගත්තොත් එහෙම අපිට ටිකක් ඩීප් යනම මාතෘකාවකට යනවා. ඒ වගේ විවිධ සමාජ කොටස් විවිධ අය නියෝජනය කරන චරිත අතරේ තමයි මේ චිත්‍රපටය පුරාම මේ කතා ධාරාව මේ කතා පෙළ දිවෙන්නේ. සහ ඒ චරිතවලට අදාළ රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය ඒගොල්ලන්ගේ සීමාවල් වලින් එහාට ගිහිල්ලා මේ රංගකාරය ඉතාම යහපත් විදිහට තාම හොඳ මට්ටමින් කරනවා. මම හිතන්නේ ඒක ලොකු ආලෝකයක් චිත්‍රපටය. මූලිකවම ප්‍රියන්ත සිරි කුමාර, දුෂ්ට ලක්නාත, ඒ වගේම කෞශල්‍ය ප්‍රනාන්දු වැඩි කට්ටිය කතා කරන අඩුම චරිතේ රංජිත් පනාගොඩ මියගිය පියාගේ චරිතය රඟ දක්වන්නේ. ඊට පස්සේ සුලෝචනා, ඊට පස්සේ ආලෝක ගායත්‍රි, කවුද අපි චමිලා පීරිස්, කොරලගේ සමන් සංජීව ප්‍රේන්ද්‍ර. ඒ වගේ මේ සෑහෙන්න අර පොඩි චරිත කියලා දෙයක් නැහැ මේ ෆිල්ම් එක ඇතුළේ. ඇත්තටම තියෙන හැම චරිතයක්ම ඒගොල්ලන් විසින් ඒ චරිතය විශාල කරගෙන තියෙනවා. ඒක ඇතුළේ පොඩි චරිතයක් කියලා කිසිම දෙයක් අර අනුචරිත කියලා විදිහට අපි ගන්න ඒවා මේ කතාව විතර පේන්නේ නැහැ. එක්ස්ට්‍රා ආටිස්ලා මේකේ නැහැ. එක්ස්ට්‍රා මේ ඔක්කොම මේකේ නෑ ආටිස්ලා. එතකොට ඉතින් ඒක වෙන්නෙම මං හිතන්නේ ඒ තම තමන්ගේ නිර්මාණය රංගන කාර්ය හරියටම කරලා තියෙනවා කියන එක තමයි මට පේන්නේ. ඒකෙන් ඇත්තටම නැත්තම් අපිට හිතනවානේ මේක නිකන් සබ් කැරක්ටරයක් කියලා. සබ් කැරක්ටර්ස් කියන එකක් අපි මේක දැනන්නේ නැහැ නේ. එක සීන් එකකම අනිත් එක නිර්මාණ මල්ලි මේකේ රංගපාන්නේ නළුවෝ නිලියෝ විතරක් නෙමෙයි මේ චිත්‍රපටය. ගොඩක් දුරට චිත්‍රපටවල එහෙම තමයි. නමුත් මේ වලව්ව ලොකු චරිතයක්. වලව්ව තුල තියෙන ඒක ඇතුළේ තියෙන ගෘහ භාණ්ඩ, ඒකේ තියෙන තත්ත්වය මං හරි කැමති අර ප්‍රියන්ත සිරි කුමාර තාත්තගේ මරණයෙන් පස්සේ අර ඉහළ පුංචි සඳළුතලයේ උඩ බලන් ඉන්නවා. ඒ දර්ශනයට එතනට ප්‍රියන්තගේ කියන්නේ ලොකු පුතාගේ බිරිඳ එහෙම ඇවිල්ලා එතන කතා බහ කරනවා. ඒ වගේ දෙයක් එහෙම එතන සිද්ධ වෙනවා. ඒ වගේ සමහර දේවල් වලින් මතු කරන්න හදලා තියෙන ඒ සංකේතාත්මකව මතු කරන්න හදලා තියෙන දේ. අනිත් එක මේකේ ප්‍රධානම හුස්ම නොගන්න චරිතේ මේ චිත්‍රපටයේ. අර මේ චිත්‍රපටයේ හුස්ම නොගන්න චරිතය තමයි මෝටර් රථේ. පරණ කාර් කබල. මම හිතන්නේ ඒක තමයි මේ චිත්‍රපටයේ මම හිතන්නේ ප්‍රධානම චරිතය කවුරුත් කියවා ගන්නේ නැති චරිතය. මං හිතනවා ඊළඟට තිබ්බා තව ටිකක් මේක එම්ෆසයිස් කරන්න. මේ ඒක එහෙම නොකරන්න ඊළඟට හේතු ඇති. මම හිතන්නේ චිත්‍රපට කියවා ගැනීමේ තියෙන ප්‍රශ්නක් තියෙනවනේ ඉතින් සමහරවිට එහෙම. ඇත්තටම මම පුද්ගලිකව මේක පොදු එකක්වත් මම ඇත්තටම කිසිම කෙනෙක් එහෙම මම ඇත්තටම මම නෙළුම් කුරුණ චිත්‍රපටය පිළිබඳව ගිය රිවිව්ස් මම ඇත්තටම මට බලන්න එහෙම ලොකුවට අවස්ථාවක් හම්බුනේ නැහැ. මම සමාජ මාධ්‍ය තුල ඇවිදගෙන යනකොට මම දැක්ක ඔය ෂෝට් වීඩියෝස් විදිහට සමහරු ඔය කියන්නේ මයික් එකකට කියපු කට්ස් දෙක තුනක් විතරයි ඇත්තටම මම දැක්කේ. ඒ දේවල් තුල නම් මට ඔය මෝටර් රථය ගැන හෝ ඒකේ තියෙන අංගෝපාංග ගැන කවුරුත් කතා කරලා තියෙනවා ඇත්තටම මම දැක්කේ නෑ. ඒක මම හිතන්නේ ඒක ෆිල්ම් රිවිව් එකකවත් මටත් ඒක දැනුනේ නෑ. මම දැක්කෙම නෑ. නමුත් මට චිත්‍රපටය ආරම්භයේ චිත්‍රපටය පටන් ගත්ත මොහොතේ ඉඳලා චිත්‍රපටය ආරම්භ කරන දෙබසේ ඉඳලා
මේ ප්‍රධාන චරිතය ගැන කතා කරනවා. චිත්‍රපටය ආරම්භ කරන දෙබසේ ඉඳන්ම තියෙන්නේ ඒක ගැන. right? සහ ඊට පස්සේ අවස්ථාවකදී මේක පණ ගන්න උත්සාහ කරනවා තාත්තව අරන් යන්න ඉස්පිරිතාලෙට. දැන් මේක විකුණන්නත් උත්සාහ කරනවා. එයාස මේ වාහනය භාවිතා වෙනවානේ බොහෝ දේවල් වලට. දේවල් පරිස්සමට තියන්න, කාලය ගත කරන්න, මතකයන් ස්මරණය කරන්න, ටිකක් බොන්න, අරක්කු ටිකක් බොන්න, අරක්කු ටික හංගලා තියන්න, කෙනෙක් එක්ක ඊටාම පුද්ගලික සාකච්ඡාවක් කරන්න, රෑ දවල් නැතුව ඒ ස්ථානය තුල රැඳිලා ඉන්න, අඬන්න, කල්පනා කරන්න, සෙවණක් විදිහට ඒක පාවිච්චි කරලා තියෙනවා. ඒ වලව්ව පාවිච්චි කරන්න බැරි හැම අවස්ථාවකම ඒක කාර් එක පාවිච්චි කරලා තියෙනවා. මේ මොකද්ද මේ පෙන්නන්නේ? මේ පෙන්නන්නේ අති සාමාන්‍ය වර්තමානයේ ශ්‍රී ලාංකීය වැඩිහිටිය. මේ පෙන්නන්නේ අද අපේ සමාජයේ ඉන්න මේ ගෙදර තාත්තා. ක්‍රියාකාරී නැහැ. ෆන්ක්ෂන් නැහැ. බට් එයාගෙන් වැඩ තියෙනවා දරුවන්ට. සමාජයට, වයිෆ්ට, ඒ පෙළපතට, පරම්පරාවට, සමාජයට එයාගෙන් වැඩක් තියෙනවා. හෙවණක් තියෙනවා, පරිස්සමක් තියෙනවා. පරිස්සමට දේවල් තියන්නේ. දරුවෙක්ව පරිස්සමට තියනවා. දරුවෙක්ගේ තියෙන වැඩ රාජකාරි වලට එයාව සම්බන්ධ කරගන්න. එයාගේ පරණ බව, ආඩ්‍ය බව, එයාගේ ගෞරවාන්විත බව, එයාගේ තියෙන පෞරුෂය ඒක පාවිච්චි කරනවා මාර විදියට. විශේෂයෙන්ම ඔය දුවලා පවුල්වල දුවලා ඒක අස්සන්ට තාත්තගේ පෞරුෂය යූස් කරනවා. ඒ වගේ දේවල් අපි අහලා දැකලා තියෙනවා විවිධ. ඒතර මේ පෙන්නන්නේ, මේ සංකේතාත්මකව පෙන්නන්නේ ෆිසිකලි ෆන්ක්ෂනින් නැති, ශාරීරිකව යම් අප්‍රාණිකත්ව තියෙන නමුත් ප්‍රාණවත් ශ්‍රී ලාංකීය වැඩිහිටි පිරිමියව නෙමෙයිද මේ පෙන්නන්නේ? මේ යාව පෙන්නන්නේ. නමුත් ඒ ක්‍රමයට ගහපු, ඒ ක්‍රමයට විරුද්ධව ගිය, ඒ ක්‍රමය මේ අනුමත නොකරපු පිරිමියෙක් තමයි වලව්ව ඇතුලේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන හිටියේ. මේ කන්ට්‍රවර්ෂල් වෙනස මේ දෙකේ කතාව නෙමෙයිද මේ චිත්‍රපටයේ ඇතුලේ මේ කළු ශානරයක් අස්සේ, කළු කොමඩි ශානරයක් අස්සේ මේ අරගෙන යන්නේ. මම හිතන්නේ ඒක චිත්‍රපට බලන කෙනා, කියවන කෙනා කියවා ගත යුතුම දෙයක් විදිහට තමයි මම නම් දකින්නේ. චිත්‍රපටයේ මේ වෙද්දිත් බලපු ප්‍රේක්ෂකයන්ට මම ආරාධනා කරනවා ආයිත් බලන්න ෆිල්ම් එක. ඔව්. මේක අනිවාර්යයෙන් නැත්තම් මේක කැප්චර් නැවත කියවමින් ආයි බලන්න. ඔයගලන්ට තව දේවල් ටිකක් මේක ඇතුලේ කැප්චර් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. සහ ඒ චරිත ඇතුලේ මේ ඒ රදල පවුල ඇතුලේ තමන්ගේ පුතාලා දෙන්න, තමන්ගේ බිරිඳ, තමන්ගේ පුතාලා දෙන්නගේ බිරිඳවරු, ඒ උන්ගේ දරුවා, මේ ඔක්කොම චරිත ඇතුලේ මේ ඒගොල්ලෝ අති සාමාන්‍ය ජීවිත ගත කරනකොට ඒ තාත්තා, මම හිතන්නේ තාත්තගේ කැරක්ටර් එක එයා බොහොම අර අපි ඒ කාලේ කියන්නේ වලව්කාර, බොහොම තේජාන්විත, බොහොම මේ ප්‍රෞඩ ගාම්භීර සහ පොඩි සෙල්ලක්කාර ගතියක් තියෙන ඒ ඉස්සර ඒ මේ වලින් ආපු මිනිසුන්ගේ තියෙන පොඩි මේ වශයෙන්ම තිබිච්ච එකනේ. එතකොට ඒ තමන් විසින් තමන්ගේ ජීවිතය ඒ කියන්නේ තමන්ට ඕන විදිහට ගත කරලා තියෙනවා. නමුත් අර අනිත් ඔක්කොම බොහොම යටහත් පහත් විදිහට තමන්ගේ වටේ ඉන්නවා. නමුත් තමන් අවසාන මොහොතේ, මරණ මොහොතේ පවා තමන්ට කැමති විදිහට තමන්ගේ දේවල් ටික අදාළ ටික කරගනිමින් තමයි ඒ මොනසම මැරෙන්නේ. මම හිතන්නේ අර චරිතයක් විදිහට ඉස්මතු කරන්න කියන්නේ එයා ඒක හරිම ලස්සනට ඉලංගුරාම ඉස්මතු කරලා තියෙනවා. අනිත් එක තමයි අර අපි අර කලින් කතා වුණා වගේම ඒ චිත්‍රපටයේ තියෙන මේ කැමරා කෝණයන් ටික හරිම ලස්සනට මම හිතන්නේ ඉලංගුරාමට තමයි ආපහු ඒ ක්‍රෙඩිට් එක යන්නේ. මොකද කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට ඔහොම තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඩිස්ප්ලේ එකක් වගේ සමහර තැන්වල නේ. ඒ ෂොට්ස් අයි මාර ලස්සනයි අර ලයිට්ස්. ඔව් ලයිට් යූස් කරලා තියෙන. මහාර මුතු වයිබ්‍රේෂන් එකක් තියෙනවා. මම හිතනවා අර ඒ ඩාර්ක් කැල්ල ඒ කලර් ග්‍රේඩ් එකේ ඉඳන් ඒ කැමරා ඇන්ගල්ස් වලින් ඉඳන්ම හදනවා හරි ලස්සනට. ඒ කියන්නේ සමහර ෆ්‍රේම්ස් වලදී කැමරා එක ස්ටිල් තියෙන්නේ.
තමන්ට ඕන විදිහට ඒ කැරක්ටර් තමන්ව මූව් කරගෙන ඔව් ඉන්න එනවා අවුට් වෙනවා සමහරලාට ලොන්గ్ ෂොට් වල ඉන්න කට්ටිය මෙහෙම ක්ලෝස් අප් වලට එනවා කැමරා එකේ කැමරා එක ඉස්සරහට එවිලා මූණ වල විතරයි පේන්නේ කතා කරනකොට සමහරලාට ඒක හරි ලස්සනට ඒ මූවමන්ට් එක ඒකේ කම්පොසිෂන්ස් හරි ලස්සනට වෙලා තිබුණා. ඔව් ඒකනේ ඒක කොහොම කරත් ඊළඟ රවුන්ඩ් එකට නම් ක්‍රෙඩිට් එකනේ කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට ගත්තා අධ්‍යක්ෂකවරයා විදිහට ගත්තා ඒක අනිවාර්යෙන් ඔහුට හිමි වෙන්න ඕනේ. ඒ වගේම මේ කැමරා කෝණයන් අතර විතරක් නෙමෙයි විශේෂයෙන්ම සංගීතය ගැන. සංගීතයේ මේකේ මේ අර ඕනකට වඩා සංගීතය මම හිතන්නේ පාවිච්චි කරලා තිබෙන්නේ නැහැ. අදාළම තැන්වලදී අත්‍යවශ්‍යම විදියට. නමුත් අත්‍යවශ්‍යම හරිම තැනදී හරිම විදියට මම හිතනවා මේ මියුසික් යූස් කරලා තිබ්බා කියලා. සහ ඉතින් ඒ සංගීත අධ්‍යක්ෂකවරුන්ට සහ විශේෂයෙන්ම ඒ කලර් ටෝන් එක හදලා තියෙන කලර් ටෝන් එකේ වර්ණ සංයෝජනය ගත්තත් කලා අධ්‍යක්ෂණය ගත්තත් මේ සියලුම දේවල් වලින් ඒ තමන්ගේ ඒ නිර්මාණවේදීන් තමන්ගේ කර්තව්‍ය මම හිතන්නේ උපරිම විදිහට කරලා තියෙනවා. හැමෝටම මේ රෙස්පෙක්ට් එක 100%ම ලැබෙන්න ඕනේ. හැම අතකින්ම. ඇත්තටම. දැන් මේකප් උනත් ගත්තාම නිපාල් මල්ලි මේ හරි බැලන්ස් හරි ලයිට් මේකප් එකක් පුළුවන් තරම් අර නැචරල් දැන් ලක්නාත්ගෙන මේකප් කරලම නැද්ද මන්ද සමහර ඔය ක්ලෝස් සීන්ස් වලදී මම දැක්කා මේ හරිම ස්වභාවික විදිහට තමයි මේ දේවල් ගොඩක්ම මේවා කරලා දැන් මියුසික් ගැන නිර්මාල් මල්ලි මතක් කරා මම හිතන්නේ මේ ජෝන්ස් හරි කවුරු හරි කියලා මම දන්නේ නැහැ මේ මට ඒක හරියට මේක ගන්න බැරි වුණා මේ විදේශීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්. මොකද ඒක ගොඩක් දුරට මම ඔය විදේශීය කෙනෙක් මේකට සම්බන්ධ ඇති කියලා නිකන් මට හිතිච්ච හේතුවක් තමයි අර මේ හෑන්ඩ් පෑන්ස් එහෙම නැත්නම් හැංගින් ඩ්‍රම්ස් කියන ඒවා පාවිච්චි කරලා තියෙනවා මේකේ සංගීතේ. මම හිතන්නේ ලංකාවේ මං නම් මේ තාක් මොකද මම චර රූපවාහිනී නිර්මාණ නම් මං බැලෙන්නේ නෑ බැලුවත් බලන්නේ ඉන්ටර්නෙට් එකෙන් YouTube එකකින් නිසා මම දැක්කෙම නෑ මට ඇහුනෙම නෑ හෑන්ඩ් පෑන් එකක නෝට් එකක් රින් වෙනවා කිසිම නිර්මාණයක මේතා ස්පෙෂලි මේ කියන්නේ ඩිජිටල් එකට හරි ටෙරෙස්ට්‍රියල් ටෙලිවිෂන් එකට හරි ෆිල්ම් එකකට හරි මෑතකදී කෙරිච්ච සංගීත නිර්මාණවල සංගීත සංයෝජනවල මට ඇහුන්නේ නැහැ හෑන්ඩ් පෑන් එකක් වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් පාවිච්චි කරනවා. දැන් ඉන්ටර්නැෂනලි අපි දකිනවා අපි අහනවා ගොඩක් දුරට රිලැක්සේෂන් මියුසික්ස් වල වුණත් මියුසික් වල වුණත් ඔය මෙඩිටේෂන් වගේ ඒ වගේ පොඩි නිකන් වෙනස් විදිහේ සංගීත සංග්වනී වල අපිට ඔය හෑන්ඩ් පෑන් එක මේ ඇහෙනවා. ඒ හෑන්ඩ් පෑන් එකේ නෝට්ස් ඇහෙනවා සද්ද ඇහෙනවා. නමුත් ඒක ඇහුණ පළවෙනි පාර මට නම් මං වැරදි නම් නිවැරදි කරන්න මේ මට ඇහිච්ච පළවෙනි පාර තමයි මේක. එතකොටම මට හිතුණා ඇත්තටම මේ පොඩ්ඩක් ජාත්‍යන්තර මට්ටමේ ඉන්න එහෙම නැත්නම් විදේශීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් විය යුතුයි මේකේ මියුසික් කරන්න ඇත්තේ කියලා. ඉතින් මේක ආර්ට් ඩිරෙක්ටර් කියන්නේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක ගත්තත් ඇතරම මේකේ ඒ දේවල් ටික බොහොම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. අනිත් එක ඉතාම විශේෂ කාරණයක් නිර්මාල් මල්ලි මම හිතන්නේ අපි දැන් සාකච්ඡාව අවසන් කරන්නත් ඕනේ තැනට ඇවිල්ලා තියෙන්නේ. අවසානයේදී මේ චිත්‍රපටයේ මහා අරුම පුදුම වැඩක් වෙනවා. ඒක තමයි මේ තාත්තගේ මරණය මම හින්දා වුණා කියලා හැමෝටම හිතෙනවා. හැමෝම යම් ආකාරයකින් මරණයට දායක වෙලා තියෙනවා. මරණයට දායක වෙලා තියෙනවා. අම්මා හිතනවා ඒක අම්මා හින්දාද දන්නේ නැහැ කියලා. ඒකට දැන් දිල්හානි අක්කා කෙලින්ම එයා කියනවා එයා නිසා තමයි මේක වුණේ මොකද අන්තිම සංවාදය මෙහෙමයි කියලා. ඒකට සුස්ත ලක්නාත්වත් මම හිතන්නේ එහෙම එකක් තියෙනවා. ප්‍රියන්ත සිරිකුමාරට තියෙනවා. ලොකු පුතාටත් එහෙම එකක් තියෙනවා. එතකොට එයාගේ බිරිඳටත් තියෙනවා. ප්‍රියන්තගේ බිරිඳ අර පෙත්තක කතාව එතන තව ප්‍රශ්න. එහෙම බැලුවහම අන්තිමට චිත්‍රපටයේ අවසන් වෙන්නේ මේ චිත්‍රපටයට දායක වෙලා තියෙන රංගනයෙන් දායක වෙච්ච ප්‍රධාන සර්කල් එක ප්‍රධාන වෘත්තයේ සියලුම මම බහුතරයක් වැඩි රංගනට දායක වෙන අය ඒ චරිත හිතනවා තාත්තගේ මරණයට මමත් වගකීමක් ගත යුතුයි කියලා. සහ අවසානයේදී අර අවසාන ෂොට් එකේදී මේ තුස්සලක්නාත මේ වාඩි වෙලා අර තමන් ගාව තියෙන අරක්කු බෝතලින් ටිකක් වක් කරනවා වල උඩට දාලා ඒ හොඳ තැනක් සොරි මම ඩිස්ටර්බ් මේ දැන් ඒක ඔයාලට මතකද අර කාර් එකේ කියන්නේ මේ පණ නැති ප්‍රධාන චරිතයේ කාර් එක කියලා අපි කිව්වනේ. දැන් මේ කාර් එකේ තියෙනවා අන්තිමට පොඩි පුතයි තාත්තයි ගත්ත ඩ්‍රින්ක් එකේ කොටේ. ඒ කොටේ බොන්න දෙන්නේ නැහැ කාටවත්. ඒක පොඩි පුතා අරන් තියාගන්න.
හරිද? ඒක අරන් දැන් මම හිතන්නේ ඒක තමයි එක්කෝ අතෙන්ට ආයි කන්ටිනියු වෙන්නේ. ඒක වෙන්නත් පුළුවන්. ඕල් ඩරක් වාගයක් හරි මොකක් හරි මේ අන්තිමට ෂොට් එකක් දාලා වල උඩ ඒ සංකේත මේක ඇතුලේ කතා කරන සංකේත ගොඩක් තිබුණා. ඒ රඟ නොපාන චරිත. රඟ නො කියන්නේ මේ ජීවයක් නෑ. ලයිව් නෑ. නමුත් ඇක්ට් කරනවා. එහෙම සිදුවීම් ගණනාවක්. අර අන්තිමට මම හිතන්නේ ඒ කියන්නේ අර ඔක්කොම කියාගෙන යනකොට අපි තමයි මේකටවත් කියන්න මම තමයි කියන්න ඕන කියලා අවසානයේදී අර චිත්‍රපටයේ බලන් ඉන්න ප්‍රේක්ෂකයාට පවා හිතනවනේ අපි මේකට වග කියන්න ඕනද වගේ එකකුත්. කරකිලා අන්තිමට එහෙම තරකට මම හිතනවා ඒ කියන්නේ ඒක තමයි ප්‍රේක්ෂකෙක් මට වංක දැනෙච්ච එක. මම හිතනවා අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඉලංගරාම් සාර්ථක වෙන ප්‍රේක්ෂකයා තුල අන්තිමට ෂොට් එකේ ඒක දෙන්න පුළුවන් නම් ඒ ෂොක් එක ප්‍රේක්ෂකයාට ඇති කරගන්න පුළුවන් කියලා කියන්නේ මම හිතන්නේ ඉලංගරාම් සාර්ථකයි. ඇත්තටමයි. ඔය විදිහට තමයි අන්තිමට නෙළුම් කුරුණ තිරගත වුණාට පස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ප්‍රේක්ෂකයන් කියවා ගන්න. ප්‍රේක්ෂකයෝ විතර තමයි මේ චිත්‍රපටය බලන්නේ. ඉතින් අපේ කියවා ගැනීම තමයි මේ අපේ කියවා ගැනීම තමයි අපි අද මේ කතා බහ කරේ ආපහු. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ වෙනතුරුත් නෙළුම් කුරුණ ෆිල්ම් එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් කරුණාකරලා මේ වීඩියෝ එක දැම්ම මොහොම නවත්තලා ඉවරලා යන්න ඊළඟ දර්ශන වාරය වෙන් කරගෙන මේ අපේ කියවා ගැනීම ඔයගොල්ලන්ගේ කියවා ගැනීමක් තියෙනවා නම් චිත්‍රපටය ගැන ඔයගොල්ලන්ගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්නත් අපි කැමතියි. පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකක් තියෙනවා. ඉතින් කමෙන්ට් බොක්ස් එකේ ඔයගොල්ලන්ගේ අදහසත් ඔයගොල්ලන් ලියලා යන්න පුළුවන්. අපි කියපු ඒවා මොන හරි වැරදි දේවල් තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒවත් දීලා යන්න පුළුවන්. හොඳ දෙයක් තිබුණා. ඒවත් දීලා යන්න පුළුවන්. එහෙනම් මේ වැඩේ ඉවර කරමු නේද? කොලයාලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ඉන්නවනම් කවුරු හරි කොලයාලේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝ එක දාපුවාම ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එක එනවා. එහෙනම් ඉතින් මේ වගේම එපිසෝඩ් එකකින් ඊළඟ සතියේ ඔයගොල්ලන් ගාවට එන්න. එතකන් හැමෝටම ජය වේවා. ජය වේවා.